මම හැමතිස්සෙම කියන දෙයක් තමයි කැන්සර් රෝගියෙක් පිළිකා රෝගියෙක් මට හම්බුණාට පස්සේ සමහරවිට අපෙන් උපදෙස් ගන්න වැරදි වෙන්නේ කාගෙන්ද? මිනිස්සු අතින්. ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් අන්න එතනදී ඔබ සාර්ථක වෙන්න පටන් ගන්නවා. ලෝකයක් ඔබට වැරදි කැමති නම් මේ ජීවිතේ දෙන්න මැරෙනකල්ම ආදරෙන් ඉන්න. මැරුණාට පස්සෙත් ආදරෙන්ම ඉන්න මැරුණ දවසක් හාමුදුරුවෝ දෙනමක් ගමනක් යද්දී ලොකු කඳු පාරකින් ගලන සැර පාරක් ළඟට ආවා. එතන තරුණ ගෑනු ළමයෙක් එගොඩ වෙන්න බැරුව අඬ අඬ හිටියා. ලස්සන කතාවක් කියන්න ඔයාලට. යසෝදරාව ගැන. කවුරු හරි කාන්තාවක් යසෝදරාවට වැඳලා නැත්තම් එයා ස්ත්‍රී භවයේ පවිත්‍ර භාවයට වැඳලා නැහැ ජීවිතේ. ඉතින් පවිත්‍ර භාව මේ සූකර මද්දවය අතපසුවීමකින් පිළිගන්නව නැහැ. ඔය සමහර මිනිසුන්ට මදි නොකියන්න ආදරය කරා. පුළුවන් උපරිම ඔයයි මිනිස්සුන්ව විශ්වාස කරා. අහන්න පුළුවන් හැම කතාවක්ම අහ නැගණියනි මෙය ඔබට ඔබෙන් නැතිද කිසිවක් සිද්ධාර්ථ? මතක තියාගන්න මේ ලෝකේ මහා ප්‍රබල චරිතය ඉන්නවා, සාර්ථක ව්‍යාපාරිකයෝ ඉන්නවා, දක්ෂ ව්‍යවසායකයෝ ඉන්නවා. සමහරු තමන්ගේ ජීවිත නිකන් නිදහසේ ඉන්නකොට රාත්‍රියේ ඔය ෆෝන් එක දිහාම බලාගෙන ඕක ඔබව ඉන්නෙම නැතුව හොඳට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මම යශෝධරා වෙමි. රාහුල මාතාව වෙමි. මම සංසාර සාගරයෙන් ගොඩ නැංගෙමි. නීත ධාතුවක්. ඒ නිසා බෝසතුන්ගේ හිතට එනවා ඉපදෙන්න මැරෙන්න සසරින් එතර වෙන්නේ නැත්තම් කියලා. අසරණ මිනිස්සේ වතුර කලයක් අරගෙන අඹ ගහට පායන කාලේ වතුර දානවා. ඒ මිනිසයාට සාරිපුත්ත මහ රහතන් නිවිච්ච කුල කුමාරියක් හිටියා. ඇයගේ නම උත්තරා. ඈත් නිවිච්ච නැති පවුලකට විවාහ කළා. ආයෙනම් දරුවනේ මේ දූලට පුතාලට කියන්නේ අනේ චෛත්‍ය ළඟ බෝධීන් වහන්සේලා ළඟ නීත්‍රෝදාරාමේදී හමුණාට පසු අදයි මට මෑණියන් මුණ ගැසුනේ. මමත් ඔබ වහන්සේ දැක ගන්නට ශ්‍රියාකාන්තාව සීදේවී කියනවා මම මිනිස්සෙක්ගේ ගෙදරකට අරක් ගන්නවා නම් මම ඉස්සෙල්ලාම වස්ත්‍ර දාණයෙන් වස්ත්‍ර දන් දුන්නාට පස්සේ ලැබෙන ඒ වස්ත්‍ර දාණය අතර අග්‍රයි තමන් ආදරය කරන කෙල්ල නිරේට දාන්නේ ඇයි? මහා බෝධිසත්ව එහෙම කළේ නැහැ. මේ තමන්ට අනාගතයේ හොඳ කෙනෙක් ඕනේ නම් ගුණවත් කෙනෙක් ඕනේ නම් ඒකට කළ යුතු හොඳම දේ තමයි